ගොඩක් ග්‍රැමර් ගැන ලොකු වේට් එකක් දාන්නේ නැහැ. දරුවෙක් ඉස්සෙල්ලාම අපි හදා ගන්න ඕනේ ඉංග්‍රීසි වලට බය නැතිකම. යම් දෙයකට බය නැති වෙන්න නම් ඒ දේ කතා කරද්දී අනිත් අය එකට පොඩි මොටිවේෂන් එකක් දෙන්න. දැන් එකමඩ හරි පැහැදිලිවෙන් හරි දරුවෝ මොන හරි කිව්වොත් අම්මලා කියන ශක් හොඳයි නෑ මේක ඉංග්‍රීසි වලින් කිව්වනේ. ඊට පස්සේ හදන්න. ඒ වුණාට මේ අනිත් පාරවල් යද්දී මේ විදිහට කියන්නේ. ඒක ගෙවල් වලින් නම් පටන් ගත්තොත් අපේ බබාලා කවදා හරි කොන්ෆිඩන්ට් දරුවෝ වෙනවා. ඒගොල්ලෝ ඉන්ට්‍රස්ටඩ් විදියට හරි ආසාවෙන් උනන්දුවෙන් කැපවීමෙන් ඒගොල්ලන්ගේ ගිහින්ම භාෂාව ඉගෙන ගන්න. මොකද හැමදාම දරුවෝ පොඩි නෑනේ. අපිට හැමදාම ඒගොල්ලන්ට උගන්වන්නත් බෑ. ඒත් අපි ඒගොල්ලන්ව මානසික මට්ටමකට ගේන්න ඕනේ. කොහෙ ගියත් ඉගෙන ගන්න. හැමතිස්සෙම සිනමා එකේ වුණත් පාක් එකේදී වුණත් ඕනම තැනක එයා බලන්නේ මම මෙතනින් මේ දේ ඉගෙන ගන්න කොහොමද? මම මෙතන අලුත් දෙයක් කරන්නේ කොහොමද? මේ මානසික මට්ටම තමයි අපි දරුවන්ගේ දැන් ඉඳන් හදන්න ඕනේ. මගේ ස්තුතිය දෙමෝපියන්ට. දැන් කාලේ ගොඩක් දෙමෝපියෝ අලුත් දේවල් කරන්න කැමති නෑනේ. අපිට තියෙන ප්‍රශ්නත් ඒක අයියෝ ඕකත්. වඩක් ගත්තම අපිට මේ කරදරේ කියලා ගොඩක් අය හිතන මානසික මට්ටම තමයි දැන් අපේ ලංකාවේ තියෙන්නේ. ඒත් මේ වගේ දෙමෝපියෝ ඉද්දි අපිට සතුටුයි. ඉස්සරහට අපේ රට තැනකට යයි. මොකද මේ මානසික මට්ටම කඩන්න ඕනේ. හැමතිස්සෙම අපි උනන්දු වෙනවනේ අලුත් දේ මොකක්ද? ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් දරුවෝ. හොඳ පර්සනැලිටි, හොඳ පෞරුෂයක් සංවර්ධනය වෙච්ච දරුවෝ. අනාගතයට අපි මිනි කරන්නේ කොහොමද? ඒ දේ පොඩියට අද අනිවාර්යෙන් පටන් ගන්න ඕන. මොකද ලොකු වුණාට පස්සේ ඇත්තම දරුවෝ හදන්න බෑ. මේ තමයි හොඳම වයස. ඉතින් අම්මිලා දැන් අලුත් ස්ටෙප් එකක් අරන් තියෙනවා. ඉතින් මේක දිගට කරගෙන යා. Parents, please stand, parents. Now look at your parents. See your auntie's beautiful face, Tati's handsome face. Say thank you, Mummy and Tati. Thank you, Auntie. Now look at your Tati. Okay, Appa, whatever name you say is fine. Say thank you, Tati. Yes, okay, now sit down. You never forget your parents, understood? Don't be too busy for your family. Always give your mother a hug and say, I love you, Amma. Give a hug to your auntie, father, Appa. I love you. That is very important.